Hello, buddies. So, this day I went somewhere. So, guess where? මේක තමයි මගේ first journey එක මේ year එකේ. However, මම මේක record කරන්න හිතුවේ නෑ. හැබැයි පොඩි ගත්ත clips ටිකක් තමයි මේ. Who know about this bungalow? However, මේකේ vicinity එක මාරම ලස්සනයි. ඒ කියන්නේ තනිකර ග්‍රීන් ලෝකයක්. ඒ වගේ මේ වගේ ලිලි ප්ලාන්ටේෂන් වගේ එක වගේ ප්ලාන්ටේෂන්ස් තිබ්බා. ඒක මාරයි. මේ ලොකේෂන් එක විතරක් නෙමෙයි මම මේ ඒරියා එකටම මාර ආසයි. නුවරඑළිය කියන්නේ වෙනම ෆීලිං එකක් ට්‍රැවල් කරන්න. ඒ කියන්නේ ඒකේ කූල් ක්ලයිමේට් එක, ඒ සන්සෙට් එක, ඒ වගේම තමයි එහෙදී අපි ඉන්න. ඒ කියන්නේ ඒ ලයිෆ් ස්ටයිල් එක මාර වෙනස් අපිට සාපේක්ෂව ගත්තම. ඒ කියන්නේ හැම වෙලාවම ජර්සි මේ විදිහට ඒවත් එක්ක ඒව දාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ සීතලත් එක්ක ඒක අමුතු වයිබ් එක ලයිෆ් ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මාරයි ඒක. ට්‍රැවල් කරන්න මම ආසම ඒරියා එකක් තමයි මේක. So අපි මේ විදිහට තේවතු මදින් ගොඩක් කියලා ගිහිල්ලා කතා කරගෙන මේ විදිහට ගියා. ඉතින් ඒක මාර ෆීලිං එකක්. ඒ වගේම තමයි අපිට මේකෙදී එළුවෝ මේ පැත්තේ ගොඩක් එළුවෝ ඉන්නවා. ඒ වගේම තමයි ඒක මාරයි. However, so ඒ සන්සෙට් එකත් ඒක හරි කොහොම හරි එන්වයිරන්මන්ට් කියන එකේ ඒ කියන්නේ ලොකු වැලියු එකක් ගන්න පුළුවන් ඒරියා එකක් විදිහට තමයි මම මේ තැන දකින්නේ. ඉතින් අපි හවස් වෙලා ගියා රාගල කියන ටවුන් එකට. ඉතින් ඒ ටවුන් එකේදී පොඩි ක්ලිප්ස් ටිකක් තිබ්බා මං ගාව. So hired them. ඉතින් මේ බලන්න මේ ඒරියා එක මාරයි. So ඒ වගේම තමයි අනේ මම දෙක වෙනම ෆීලිං එකක්. අපි ගමනක් යද්දි වුණත් ජේසී ඒ තොප්පියව දාගෙන මට මේක හම්බුණා. So ඊළඟ දවසේ next day අපි කියන්නේ සෝලෝ ඩේට් එකක් කිව්වොත් හරි මේ විදිහට මම නුවරඑළිය ටවුන් එක ගැන ගොඩක් එක්ස්පීරියන්සස් නෑ. ඉතින් මම පොඩි වටයක් මේ විදිහට දැම්මා. So ඒකට අපේ සුදු මමත් මාත් එක්ක ජොයින් වුණා. So මෙතනින් මේ මිනි vlog එක ඉවර වෙනවා. So bye buddies. Have a nice day.